කමල් මං හීනෙන්වත් හිතුවෙනවා මේ වගේ කැත වැඩක් කරයි කියලා. මට මල්ලි කියන්නත් ලැජ්ජයි. දහම් අම්මලා ඇවිල්ලා. කොහොමද තාත්තේ? කයිගලේ දාවේ? තෑන්ක්ස්. දැන් පැය භාගයක් විතරද නේද? ඔව්. ඉතින් කොහොමද පුතා? සෝරි දහම්. අපිට කමල්ගේ වෙඩින් එක දවසේ එන්න බැරි වුණාට. එදා අපිට ලොකු වැඩ වගේක් තිබුණා. අපිටත් හුඟක් දුකයි වෙච්ච දේ ගැන. ඒත් හැමදේම වෙන්නේ හොඳටනේ පුතේ. දැන් ඉතින් ඔය සියරම අමතක කරලා දාන්න. මමත් ඒක අමතක කරන්න තමයි තාත්තේ හිටියේ. ඒත් මං අද හැම දෙයකම ඇත්ත දැනගත්තා. තාත්තලා එහෙනම් කතා කර කර ඉන්න. මං චේන්ජ් එකක් දාගෙන එන්න. සුරණි අම්මා මොකද පේන්නේ නැත්තේ? අම්මා උඩ ඉන්නවා. දැන් මෙතන ඉඳලා ගියේ. ඊරා මට වමන කර කර ඉන්න සද්දයක් ඇහුණා. දැන් එයාට හොඳයිද? ඔව්. දැන් එයාට හොඳයි. Dua. Mami, එන්න ඉඳ ගන්න. මොකද මේ මුළු ගෙදරම පාළුවට ගිහිල්ලා. කුණාටුවක් ඇවිල්ලා ගිහිල්ලාද? එහෙමත් නැත්තම් කුණාටුවක පෙර නිමිත්තක්ද? මාමා මොකද හිතන්නේ? මට නම් හිතෙන්නේ කුණාටුවක පෙර නිමිත්තක් කියලා. මම කියපු දේ තේරුන්නේ නැහනේ. මටත් තේරුම් ගන්න අමාරුයි. ඒත් මම හොඳටම දන්නවා මේක කුණාටුවක පෙර නිමිත්තක් කියලා. හොඳයි. ඒකෙන් කමක් නැහැ. පාඩම් කරනවානේ. ඔව් මාමේ. එක්සාම් එක ළඟයිනේ. ඔව් ඉතින් ඔයා කවදාවත් ෆේල් වෙන්න කැමති කෙනෙක් නෙමෙයිනේ. හැබැයි ටිකක් රිලැක්ස් වෙන්නත් ඕනේ. ඉස්සර මම හොස්ටල් එකේ ඉන්නකොට මාමා මාව එක තැන්වල ගෙනියන ඇවිදින්න. ඒත් දැන් මාමත් මාව අතහැරලානේ. මම කොහොමද දුවේ ඔයාව අතරින්නේ? දැන් කාව්‍යයට කොහොමද? හොඳින් ඉන්නවා මාමේ. හැම දෙම වෙන්නේ හොඳට. ඒ දැලිපිහියෙන් කිරි කන එක ඔයා මොකද මෙහෙ ආවේ? මට ආරංචි වෙනවා කාව්‍ය සුයිසයිඩ් කරන්න ගියා කියලා. ඉතින් ඔයා එක්කට කැමති ඇදිනේ. ඔයාගේ පාර ක්ලියර් වෙන්න නේ ගියේ. මට කාව්‍ය හම්බ වෙන්න ඕනි.
ඔයාට එයාව හම්බෙන්න බෑ. මම ඔයාට බැනලා මෙතන අපහාස කරන්න කලින් කරුණා කළ මෙතනින් යන්න කමල්. අක්කෝ ඔයාගේ මූණවත් බලන්න කැමති නැහැ. විමාෂා ගෙදරට ආපු කෙනෙක්ට ඔහොමද කතා කරන්නේ? මං කවද්ද කිව්වේ කමල්ගේ මූණ බලන්න කැමති නෑ කියලා. කමල් උඩට එන්න. මාමේ මාමා කිව්වේ කුණාටුවද මේ ආවේ? මේ කුණාටුවේ පුංචි හුලම්පාරක් විතරයි. කුණාටුව අහල පහල කැරකෙනවා. විමාෂා කියපු දේවල් ඒ තරම් ගණන් ගන්න එපා. ඒ වෙනුවට මං වාගෙන් සමාව ඉල්ලනවා. මට තරහා කරපු වැඩේ ඉගෙන කාව්‍යා. ඔයා තාමත් මං ගැන හිතන එක ගැන මං ගොඩක් සන්තෝෂ වෙනවා. මම මොනවා කළාටද ඔයා තරහ ගන්නේ? අයියෝ ජීවිතේ නැති කරන්න හැදුවේ. ඔයා වගේ හිතලා මතලා වැඩ කරන පුරුද්දක් මට නෑ කමල්. ඒක හදිසි තීරණයක්. ඒ කියන්නේ ඊට පස්සේ ඔය වගේ තීරණයක් ගන්නෙ නෑ කියලා මං හිතාගන්නද? මං මගේ තාත්තටයි තීක්ෂණටයි ඒ ගැන පොරොන්දු වෙලා තියෙන්නේ. ඔයා වගේ මං පොරොන්දු කඩ කළා නෑ. මං ඒක දන්නවා. අන්න ඒ නිසයි මං ආවේ ඔයගෙන් තවත් පොරොන්දුවක් ගන්න. කියන්න. පුළුවන් තරම් ඉක්මනට හොඳ කෙනෙක් හොයලා කසාද බඳින්න. අවුරුදු 5ක් තිස්සේ වාට ආදරේ කළත් මට ආව තේරුම් ගන්න බැරි වුණා. ඉතින් මං කොහොමද ඉක්මනට හොඳ කෙනෙක් හොයාගන්නේ? අඩුම ගානේ හොඳ කෙනෙක් ලැබුණොත් ඔයා කසාද බඳිනවා කියලා මට පොරොන්දු වෙනවද? මං තාමත් ඔයා ගැන තියෙන බලාපොරොත්තු අත්හැරලා නෑ කමල්. ඔයාට මම කලිනුත් කිව්වනේ අපි අතර තියෙන සම්බන්ධකම් පරණ වෙන්න අපි අතර තියෙන බැඳීම තව තවත් ශක්තිමත් වෙනවා කියලා. ඒ අවුරුදු 5ක බැඳීම නිසාම මං ඔයා කියන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. ඒ නිසාම මං ඔයාව ලබා ගන්න තියෙන උත්සාහය අතාරින්නෙත් නැහැ. ඒ කියන්නේ මම කියන දේවල් ඔයා විශ්වාස කරන්නේ නැහැ කියන එකද? එච්චර අපි බැඳීම ඈත් වෙලාද? ඔව්. ඔයා තමයි අපේ වෙඩින් එක දවස් එන්න නැතුව ඉඳලා ඒ තියෙන පරතරේ තවත් වැඩි කළේ. මම උත්සාහ කරන්නේ ඒ පරතරේ අඩු කරන්න. ඔයා මාව බලන්න ආපු එක ගැන මට ගොඩාක් සතුටුයි. මට තව එක උදව්වක් කරන්න. ඔයා කසාද බැඳයි කියන ගැහන් ළමයා කවුද? ප්ලීස් කාව්‍යා. අඩු තරමින් ඔයා ඒ ළමයාත් එක්ක ඒ සම්බන්ධකම් පටන් ගත්තේ කවද්ද කියලාවත් මට කියන්න. ප්ලීස් කමල්. ඉන්දියා යන්න කලින්. ඉන්දියා යන්න කලින් වාගේ නුවරඑළියනේ. ප්ලීස් කාව්‍යා. You're trying to compel me. ඔය කාවරි හොයාගෙන කසාද බඳින්න. තේ බොන්න. දැන් කෑම කෑව විතරයිනේ. මොනවටද මෙතේ එකක් උස්සන් ආවේ? සොරනේ.
මං හැමදේම දැනගෙන ඉවරයි. මොනවද? මං දැනගත්ත කමල් කවද කසාද බැන්නේ කියලා. කවුද? දැනගත්තොත් පුදුමයි. සහෝදරයන්ගේ සම්බන්ධකම් දැනගත්තාම මට පුදුමත් හිතෙනවා. දහම් සුරනේ මීට වැඩිය කිසි විස්තරයක් මගෙන් අහන්න එපා. ටික දවසක් යනකොට කමල් මැත්ත විස්තරය කියයි. ඇත්තටම දහම් මම මේවාට කියන්න ආවේ හෙට අපේ අම්මයි තාත්තයි යනවායි කිව්වා. අම්මත් ඒකේයි. ඒගොල්ලන්ට තව ටික දවසක් ඉන්න කියන්න. නෑ දහම්. ඔයා දන්නවනේ ගෙදර තියෙන ප්‍රශ්නේ. මේ වෙලාවේ හැමෝම ඉන්නේ කරදරේ. කරදර හින්දා තමයි ඒගොල්ලන්ට තව ටික දවසක් මෙහෙ ඉඳලා යන්න කියන්නේ. තාත්තට වැඩ වගේක් තියෙනවා කියලාත් කිව්වා. ඒකයි හෙට යන්න තීරණය කරගෙන ඉන්නේ. දැන් තීරණය කළා ඉවරද? එහෙනම් මට මොනවද කියන්නේ ඒගොල්ලන්ට යන්න කියන්නේ? නෑ දහම්. මං ඒගොල්ලන්ට කියන්නම් හෙට ඉඳලා යන්න කියලා. සුරනේ. අමාරු ගේ ඇතුළටලා ඉන්න කම්මැල් නම් ටිකක් ඇවිදින්න එළියට එක්ක යන්න. මේ වෙලාවේ මේක ඉන්න එක අපි හැමෝටම හොඳයි. අම්මේ දහම් කිව්වා අම්මට තව දවසක් ඉඳලා යන්න කියලා. අම්මා හෙටත් ඉඳලා යන්න. අම්මාව කාලෙකින්වත් කොහෙවත් එක්ක යන්න බැරි වුණානේ. ගිය පාර අම්මා ආපු වෙලාවේ අපි ෆිංගාරා ක්ලබ් ගියා. මෙයා හරි සන්තෝෂෙන් හිටියේ. අපි හෙටත් ෆිංගාරා ක්ලබ් යන්. well done විමාෂා. මං කවදාවත් පරදින්නේ නැහැ මාමේ. ඔයාගේ ඒම් එක නම් කියලා වැඩක් නැහැ. කිරි ගහට එන්න වගේ තමයි. ඔයාගේ වගේ ඒම් එකක් තියෙන ගර්ල් කෙනෙක් මම දන්නවා. ඔයා කැමතිද එයාව බලන්න? ඒ කවුද මාමේ? උංග කාලෙකට පස්සේ එයා ආපහුම හැට ඇවිල්ලා ඉන්නවා. හම්බෙච්ච ආරංචිය හැටියට එයා තමයි කමල්ල කසාද බැඳලා තියෙන්නේ. මාවත් ඔය වගේ කැසිලා ගියා මේක ආපු හැටිම. මම මොන හරි කියන්නේ සැකෙන් නෙමෙයිනේ. මම මොන හරි කිව්වොත් කියන්නේ සාක්ෂියක්. මොකද මාමේ සාක්ෂිය? Can I see it? මට පෙන්වන්නම්කෝ. අපි ඊට කලින් ඒ ළමයා ගිහලා බලලෙමු. Sure. මාමේ? මං එයාව දන්නවද? ඔව්. ඔයා හොඳට දන්නවා. හොඳට අඳුරනවා. යන් අර ඉන්නේ ඒ තමයි ඒ කෙල්ල.